හලෝ ගයිස් ඔන්න අද අපි එහෙනම් යන්නේ කන්දක් තරණය කරන්න. ඒ කියන්නේ අග්දෙස්සාගල. ඔයාලා අග්දෙස්සාගල කන්ද තරණය කරනවා නම් එන්න ඕන පාර මම කියන්න. කුරුණෑගල ඉඳලා පුත්තලම් පාරේ ඇවිල්ලා කිලෝමීටර් 3ක් විතර තියෙනවා තිත්තවැල්ල පාර. තිත්තවැල්ල ගෝනගම් පාර. ඒ පාර කිලෝමීටර් 3ක් විතර යනකොට ඔන්න ඈතට ඔයාලට කන්ද පේනවා. අපි තව ටිකක් දුරට යන්න ඕන ඉස්සරහට. හරි ඔන්න එහෙනම් අපි යක්දෙස්සාගල කන්ද පාමුලට ගොඩක් ලං කරලා දැන් ඉන්නේ මේ වෙලාවේ. හරි ඔන්න එහෙනම් අපි ගණේගොඩ පන්සල ගාවට ආවා. ඒ කියන්නේ ගෝනගම තිත්තවැල්ල පාලේ කිලෝමීටර් 6ක් විතර යනකොට තමයි ගණේගොඩ පන්සල තියෙන්නේ. ගණේගොඩ පන්සල ඉස්සරහින් තමයි අපි යක්දෙස්සාගල කන්දට යන පාර තියෙන්නේ. හරි එහෙනම් ඔන්න අපි කන්ද ළඟටම ආවා. ඔය රවුම් කරලා පෙන්නන වලට කන්දට යන පාර. පොඩි පාරක් තමයි දැන් තියෙන්නේ. හරි ඔන්න එහෙනම් අපි ගමන පටන් ගත්තා. ගමන පටන් ගන්න පොඩි දුරක් යනකොට හම්බ වෙන ලස්සන පොකුණක්. ඔයාලට සයිඩ් එකෙන් ෆොටෝයක් දාලා ති බලන්න. ඇත්තටම ගමන සුන්දරයි කියලා සුන්දරම නෑ. ගල් තියෙනවා, ලොකු මුල් තියෙනවා, ඒ වගේම ගොඩක් පරිස්සමට යන්න ඕන මේ ගමනක්. මොකද වැස්සත් එක්ක ගල්වල තියෙන ප්‍රශ්න හින්දා ලිස්සනවා. මේ ගමන යනවා නම් සාමාන්‍යයෙන් පැය 3-4ක් යනවා. ඒ කියන්නේ හරිම පරිස්සමට යන්න ඕන ගමනක්. අපේ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා ඇසරප්පු ගලවන් යන්නේ. ඔන්න මං එනවා ඉස්සරහින්. එන්න අපහසුම තැන් තියෙන ගොඩක්. ඒ තරම් ලිස්සනවා. අපි ගමන පටන්ගෙන කන්දේ කිලෝමීටරයක් විතර යනකොට මැද හරියේ ලස්සන දේවල් දකින්න හම්බ වෙනවා. ඒවා ස්වභාවික පිහිටීම් තමයි ගොඩක් තියෙන්නේ. අපිට කැලෑවේදී හම්බෙච්ච ලස්සන ෆොටෝස් ටිකක් ඔන්න මම සයිඩ් එකෙන් දාලා දෙනවා. අපි කන්දේ හරි මැදට යනකොට අපි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ නොහිතපු වෙලාවකට ලොකු වැස්සක් අපිට ආවා. කොච්චර හයියෙන් වැස්සත් අපි සෙට් එක ගේම අතහැරියේ නැහැ. ඔන්න වැස්සට පස්සේ අපිට පෙරුණ ඈත මාර ලස්සනක්. අපිට ගමනේ මැදි හරියදී සෙට් වුණ 아무තු ගෙඩි වර්ගයක්. ඒව අපි ගියපු කවුරුත් ඒ ගෙඩි වල නමක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ආවේනික දෙයක් කන්දටම. අපි කන්ද ලං වෙලා ඔන්න සෙට් එකම දැන් මහන්සි හරිනවා. හරිම මහන්සියෙන් ඉන්න කට්ටියම. ඒ තරම් කන්ද නැකලා මහන්සි යාලට. කඳු මුදුනටම ආවා. කඳු මුදුනට ආවට පස්සේ තියෙන view එක ඔන්න මම ඔයාලට ෆොටෝ එකක් දාලා බලන්න. ඔන්න එහෙනම් පැය 4ක් ගමන උඩට ආවා. මෙතන කන්දට ඇතුගල පේනවා, කුරුමිනියාගල පේනවා, ආදාගල පේනවා. ඒ වගේම තව දැදුරුවේ ජලාශෙත් පේනවා. ඒ වගේ ගොඩක් තැන් පේනවා. ඔන්න ළඟ ඉඳලා ගත්ත වීඩියෝ එකක් පේනවා. ඈතට බලන්න කොහොමද කියලා. මෙතන පල්ලෙහාට පොඩි පාරක් තියෙනවා. ඒ පාරට ගිහිල්ලා ඔයාලට සාමාන්‍ය කැම්පින් කරන්න පුළුවන් ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න. මාර view එකක් තියෙනවා.